යාළුවනේ ඔයගොල්ලන්ට කොහොමද? අදත් මගේ YouTube channel එකත් එකතු වෙනාලා සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් guys මම මේ දාන දෙවනි යාළුවන් වීඩියෝ එක. ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න හිතුවා. මම ඔයගොල්ලන්ට මේ පළවෙනි first වීඩියෝ එක ගෙනවා බලන්න තියෙන කියනවා කියලා බලන්න channel එකේ දාලා තියෙනවා. ඉතින් මගේ දෙවනි වීඩියෝ එක විතර ගන්න තියෙන guys මේ මගේ පිටිපස්සේ monster tank එක වීඩියෝ එක. ඉතින් monster tank එක අස් කරා guys. ඉතින් සාවල් වීඩියෝ මම දාන්න තීරණය කරා. ඉතින් මම ඉගෙන පාකෝ ගෙන ආපු දවසේ ෂෝට් වීඩියෝ එකක් දැම්ම. මේ විදිහට පැහැදිලිවම අදී නිසා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනාවා ලොන් වීඩියෝ එක. ඉතින් දැන් tank එක අස් කරා. මාළු හොඳට පේන්න ඉන්න. ඒ නිසා ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ monster tank එක කලින් මොසැම්බික් කෙනෙක් ඉඳලා දුන්නා. පාකුවට කොටනගත්ත නිසා පාකුව සල්තෙන් ගෙනාවලට පේන්න පාකුව. ඉතින් පොඩක් ෆෝන් එකේ හැරෙමට හරවලා තමයි වීඩියෝ කරන්නේ. ඉතින් දැන් මම ටැංක වතුර ටිකක් පිරෙන දාගෙන තියෙනවා ඔස්සේ. ඉතින් වතුර පිරෙන ගමන් තියෙන්නේ මේ වගේ මාළු දෙන්නා. ඉතින් මේකේ ඉන්න බ්ලැක් පාක් කෙනෙක් සහ ටින් ෆොයිල් පාක් කෙනෙක්. ඉතින් මේ ඔස්කර් කෙනෙක් කියන ගේන හිතන ඉන්න. ඉතින් පොණ්ඩයක් හදාගන්න ඕන ඉක්මනින්ම. ඒ වැඩේ ඉක්මනින්ම කරගන්න ඕන guys. අර පේන පාකෝ guys හරියට කලර්ස් පේන්නේ නැහැ නේ. මේ වෙලාවේ හරියට කලර්ස් පේන්නේ නැහැ. ફોකස් කරගන්න අමාරු guys. මාළු එහාට මෙහාට යනවා. ඒ නිසා ફોකස් කරගන්න ටිකක් අමාරුයි. මට ඒ පිටේ සද්ද බද්ද තියෙන ගණන් ගන්න එපා. ඉතින් දැන් මාළුව හොඳට පේන කැමරා දුන්නා. ඊටදී ඕන වීඩියෝ පල්ලෙන් කමෙන්ට් කරන් යන්න යාළුවනේ. ඒතර මට පුළුවන් ඔයාලට ඕන වීඩියෝ මට පුළුවන් ඒතර ඔයාලා ළඟටම ගෙනත් දෙන්න. ඉතින් channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මාළුව සංගල් 4මාරින් විතර කියන දැන් 5මාරක් විතර ලොකු වෙන ඉන්නවා. ඉතින් tank size එක ගැන තමයි මම තුන මේ ඉන්නේ guys. අඩි 4ක් දිග අඩි 3මාරක් පළ අඩි 3මාරක් tank එක. ඒ වතුර නම් විතර උසර දාන්න නැහැ guys tank එකේ. ඔයාලා පැහැදිලි කොහොමද ඉන්නේ කියලා. වට ලස්සනයි guys මාළුවා. ඉතින් තව හොඳට ලොකු වෙනවා guys මේ පාකු. දැන් රොඩ කුණු අරමුණ ඉස්සන අපේ හවුස් බටේ පොඩ්ඩක් මෙහාට දාන්න. ඉතින් නම දෙන්නා මෙතන ඉතින් පාකු ගැන රුපියල් 700කට. ඒතකොට ටින් ෆොයිල් බාග් ගත්තේ 130කට. මේ නෝමල් එක කෙනෙක් ටින් ෆොයිල් බාග් වල guys කල්විනා කියලා එකක් තියෙනවා. ඉතින් guys වතුර නම් ඉන්නට පිරුණා. ඔයාලා පේන ඇති. ඉතින් පාකුවක් කෙනා. මෙතන එළියත් එක පොඩ්ඩක් අඳුරු වෙලා පේන්න ඕගොල්ලන්ට. ඉතින් පාකු. ඉතින් මට වෝටර් ක්වොලිටි කොහොමද ළඟදී ඊයේ තමයි ටැංක් එක අස් කරේ. වීඩියෝ එක කරන දවසකට පස්සේ මම ඊයේ රැවුන නිසා වතුර පොඩ්ඩක් පුරව ගත්තා මාළුගේ මට්ටමට. ඒකට අද පුරව ගත්තා. පේන්න මාළු ඉන්න කොහොමද කියලා. ඉදිරියේ හොඳ වීඩියෝ ටිකක් ගන්න මම කැමරා එක හදාගත්තට පස්සේ. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාගෙන යන්න. යාළුවෝ බලන්න කමෙන්ට් ෂෙයා කරන්න. ඔයාලට හිතන දේ තමයි ඉදිරියේ ඕන වීඩියෝ මොකද කියලා පල්ලෙන් කමෙන්ට් කරන්න. channel subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් channel subscribe කරලා තියාගන්න. ඉතින් මම channel එක පටන් ගත්තේ එදින ගිය අවුරුදු දෙසැම්බර් වල. ඉතින් මම ෂෝට් වීඩියෝ විතරයි මේ විතර කල් කරේ. ඊට පස්සේ තමයි වීඩියෝ දාන්න පටන් ගත්තේ. ඉතින් ඒ නිසා channel එකත් එකතු වෙන්න ඉදිරියේදී වීඩියෝ සෙට් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ ටික variant 2 වගේ වීඩියෝ කියන බලාපොරොත්තු වෙන ඔයාලා වෙනුවෙන් තමයි කියන්නේ. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන එක ආදරේ මතක් කරනවා. ඉතින් දැන් මම හවුස් බටේ වහ ගන්නවා. යාගෙන වීඩියෝ එකක් ඉතින් මම ඉදිරියට නතරලා ඉන්නවා. යා channel මේ වීඩියෝ එකත් එක්ක මෙතනලා තෝරානියට බොහොම ස්තුතියි. ඉදිරියේදී මේ වගේ වීඩියෝ බලන්න එකතු වෙලා ඉන්න. අදට කිල්ලෙන හැමෝටම ජය වේවා.